ඔයා මේ වෙලාවේ බ්‍රේකප් එකකින් දුක් විඳින කෙනෙක් නම් ඔයාගේ හිත හදාගන්න ඒ පරණ මතක අමතක කරන්න මේ වීඩියෝ එක උදව් වෙයි කියලා මම හිතනවා. ඉතින් වෙනදා වගේම අදත් අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපි කොහොමද අමතක කරන්න ඕනේ දේවල් අමතක කරලා ඉස්සරහට හිත හදාගෙන යන්නේ කියන එක. පළවෙනි එක තමයි ඔයා කණ්ණාඩියක් ළඟට යන්න. ඔයා ඔයාගේ දිහාම විනාඩි කිහිපයක් බලාගෙන ඉන්න. ටික වෙලාවක් ඉද්දී කවදාවත්ම ඔයා ඔයාගෙන් නොදකපු අමුතු ලස්සනක් ඔයාට අනිවාර්යයෙන්ම පේන්න ගනී. ඔයාට අමතක වෙලා හිටපු ඔයාව ඔයාට ආයෙම මතක් වෙන්න පටන් ගනී. ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. මම දන්නවා දැන් අපි කිව්වට අමතක කරන්න මෙහෙමයි අමතක කරන්න ඔයාව ඒ දේ අමතක කරන්න කියලා. ඒක කියන එක ලේසි වුණාට ඒක කරන කෙනාට තමයි ඇත්තටම අමාරු. හරියට තුවාලයක් වගේ. තුවාලයක් ඇඟේ තියෙන කෙනා තමයි දන්නේ මේ තුවාලේ කොච්චර රිදෙනවද කියලා. අනිත් අය කිව්වට ওই තුවාලේ සුද්ධ කරගන්න ඔහොම තියාගන්න එපා. මේකට මේ බෙහෙත දාන්න මෙහෙ බෙහෙත දාන්න පොඩ්ඩක් රිදෙයි ඒ වුණාට මේක කරගන්න කියලා. ඒක කරන එක්කෙනාට තමයි ඇත්තටම වේදනාව දැනෙන්නේ. අනිත් කෙනාට පුළුවන් උපදෙස් දෙන්න විතරයි. හැබැයි ඉතින් දැන් හිතන්නකෝ අපි මෙහෙම කාව හරි හිතේ තියාගෙන අමතක කරගන්න බැරුව දුක් විඳින ජීවත් වෙන එක හරියට නිකන් තුවාලයක් කියලා. වේදනාව චුට්ටක් ඉවසගෙන ඉඳලා අපි තුවාලයට බෙහෙත් දාගත්තත් අපිට පුළුවන් වෙනවා අන්තිමේදී තුවාලේ සනීප කරගන්න. ඉතින් මේ වගේම තමයි අපිට අමතක කරන්න බැරි කෙනෙක්ව අපි අමතක කරන්න හදන එක. අපිට ඇත්ත එක තියෙන මතක හුඟක් කාලයක් ජීවිතයත් එක්ක ෂෙයා කරගත්තට පස්සේ ඒ ඇති වෙලා තියෙන බොන්ඩ් එකත් එක්ක එයා බ්‍රේකප් වුණොතින් හරි අපි බ්‍රේකප් වුණොතින් හරි එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් නිසා වෙන වුණොත් එයාව ඒ නිසා අමතක කරන්න අමාරු වෙනවා. හැබැයි ඉතින් අපි අමතක කරන්නේ නැහැයි කියලා එතනම ස්ටක් වෙලා හිටියොත් අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. අනිවාර්යෙන් අමතක කරන්න වෙනවනේ. ඉතින් මේක ජීවිතේ වුණ එක අත්දැකීමක් කියලා හිතලා පුළුවන් මේ දේවල් ටික කරගෙන ඉස්සරහට යන්න. දෙවෙනි එක තමයි ගෙදර කට්ටියම සාලේ කතා කර කර ඉන්නකොට සාලෙට ගිහින් ඒ කතාවට එකතු වෙන්න. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයක් වුණාම අපි හැමෝම බලන්නේ තනියම ඉන්න. තනියම ඉන්න, කල්පනා කරන්න, මොකද උනේ කියලා කියන්න, දුක් වෙන්න, අඬන්න ඒ වගේ. කට්ටිය කතා කරත් අපි ඒ කතාවට යන්නේ නැහැ. හැබැයි මේ වගේ වෙලාවක අපි ගෙදර මිනිස්සුත් එක්ක කතා කරන්න යන එකෙන් අපිට මේ උන දේ විනාඩි කිහිපයකට අමතක කරලා දාන්න පුළුවන් වෙනවා. ඔයාත් දන්නේම නැතුව ඔයාට විනාඩි 20ක් 30ක් ගෙදර එක්ක කතා කර කර hina වෙලා ගෙවිලා ගිහින් කියලා ඔයාටම දැනෙයි. ඔයාවත් නොදැනි ඒ අසුන්දර මතක ඔයාගෙන් අයින් වෙලා ලොකු දුරකට ගිහින් කියලා ඔයාට තේරෙයි. තුන්වෙනි එක තමයි ඔයා කැමතිම කෑමක් ගෙදරම හදාගෙන එහෙමත් නැත්නම් කඩේකට ගිහිල්ලා ටිකක් නිදහස් වෙලාවක් අරගෙන ඒ කෑම එක කන්න. ඒ කෑම එක කාලේ ඉවර වෙනකම්ම ඔයා ඒ රස හිතනවා ඇරෙන්න, ඒ රස විඳිනවා ඇරෙන්න කිසි දෙයක් ගැන දුක් වෙලා ආයෙ පරණ දේවල් කල්පනා කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයාටම තේරෙයි ඔයා ඒ දුක අමතක කරලා ටික ටික මේ ලෝකෙත් එක්ක ජීවත් වෙන්න ආයෙ පටන් අරගෙන තියෙන්නේ කියලා. හතරවෙනි එක තමයි ඔයා ඔයාට යන්න පුළුවන් ගමනක් යන්න. ඔයා ආස කරන තැනක්, ඔයාට තනියම ගිහිල්ලා එන්න පුළුවන් තැනක්. ඒ අතරතුරේ ඔයා ගමන යන අතරතුරේ ඔයාට ලස්සනයි කියලා හිතන තැන්, ආස දේවල්, කැමති සතෙක් හම්බුනොත්, පූස් පැටියෙක් හම්බුනොත්, කැමති මලක් හම්බුනොත් ඒ වගේ දේවල් වල ෆොටෝස් ටිකක් ගන්න. නිදහසේ ගෙදරට ඇවිල්ලා ගෙදර ඉන්න වෙලාවක ඒ ෆොටෝස් ටික අරගෙන බලන්න. ඒ ෆොටෝස් ගැන කල්පනා කරන්න. එදා ඒ ගියපු මතකය ගැන ආයි හිතන්න. ඔයා ඒ වෙලාවේ කොච්චර සතුටින් හිටියද, කොච්චර නිදහසේ හිටියද කියලා ඔයාටම දැනෙන්න පටන් ගනී. පස්වෙනි එක තමයි ඔයා ආස ෆිල්ම් එකක් බලන්න. පැය දෙකමාරක් ඔයා ඒ ෆිල්ම් එක ආසේ ජීවත් වෙයි. අනිත් හැමදේම අමතක වෙලා ඔයා අමුතු ලෝකයක සතුටින් ඉඳී. හැබැයි මේ වගේ ෆිල්ම් බලද්දී දුක හිතෙන
එහෙමත් නැත්නම් බ්‍රේකප් වෙන දේවල්ම තියෙන ඒවා නැතුව කොමඩි ෆිල්ම් එකක් එහෙම නැත්නම් මොටිවේෂන් ෆිල්ම් එකක් ඒ වගේ හොඳ ප්ලොට් එකක් තියෙන ෆිල්ම් එකක් තෝරගන්න. 6 වෙනි එක ඔයා ආසම ඔයාගේ හොබි එකක් පටන් ගන්න. ඔයා කරන හොබි එක පොත් කියවන එක නම් අලුතෙන් පොත් ටිකක් හොයාගෙන ඒ පොත් ටික කියවන්න පටන් ගන්න. ඔයා දන්නේම නැතුව ඔයාගේ වෙලාව ටිකින් ටික ගෙවිලා යයි. ඔයාගේ දුක ටික ටික නැති වෙලා යයි. මේ වගේ පුංචි පුංචි දේවල් පුංචි වෙලාවක් අරගෙන ඔයා කරන්න. එතකොට ඔයාට අර එපා වෙලා තිබ්බ ජීවිතේ දුක පිරලා තිබ්බ ජීවිතේ අසුන්දර මතක ඔක්කොම ටික අමතක කරලා දාන්න උදව්වක් වෙයි. ඔයාට තේරෙයි දුක ඔයාව හොයාගෙන ඇවිත් නෙවෙයි ඔයා ඔයාවත් අමතක කරලා දුක හොයාගෙන ගිහින් කියලා. හැම වෙලේම ඔයාට සතුටු හිතෙන දේවල් කරන්න. ඔයා සතුටින් ඉන්න. ඔයා ඔයාට ආදරේ කරන්න. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට වඩා දුක හිතෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ ජීවිතේ අපි ලබපු එක අත්දැකීමක් කියලා හිතලා ඒ දේවල් ටික අමතක කරලා දාලා හිත හදාගෙන ඉස්සරහට යන්න. අද වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් එහෙම නැත්නම් ජීවිතේට එකතු කරගත්තා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් කරලා ඔයාලගේ මේ වගේ ප්‍රශ්න සහ දුක් විඳින යාළුවෝ ඉන්නෝ නම් එයාලට වීඩියෝ එක ෂෙයා කරලා අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න.